අපි ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. අපිට කතා කරන්න තරක් නැහැ. අපි ගැන කවුද මහත්තයෝ කතා කරන්නේ? මේ ඇසින්නේ මිනිසුන්ගේ සැබෑ හඬට. දැනගන්න, අහන්න, මනුෂ්‍යත්වයට ගරු කරන සමාජයක් වෙනුවෙන් සැබෑ හඬ. අයිබෝවන්, ඔබට සුපුරුදු සැබෑ හඬ වැඩසටහන අතුරාගෙන අදත් ඔබ හමු වන මම අජිත් වසන්තයපා. සාමය ගොඩනැගීම, ගැටුම් වැළැක්වීම සහ සමාජයේ ඒකාබද්ධතාවය සම්බන්ධයෙන් ප්‍රජා මට්ටමින් ඇති ගැටලු හඳුනා ගැනීමත්, ඒ සඳහා ප්‍රජාව තුළ තිබෙන ඉතා වටිනා අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමටත්, ප්‍රජාව තුළ ඇති ධනාත්මක අත්දැකීම් බෙදා හදා ගැනීමත් අරමුණු කරගෙනයි සැබෑ හඬ වැඩසටහන් මාලාව ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ආයතනය මගින් ඔබ වෙත ගෙන එන්නේ. විශේෂයෙන්ම ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා මාධ්‍ය ප්‍රවේශයන් හරහා ගැටුම් වැළැක්වීම සහ ප්‍රතිසන්ධානය සහ ප්‍රජා අයිතීන් ශක්තිමත් කිරීම වෙනුවෙන් ග්‍රාමීය මට්ටමේ ජීවත් වන ජනතාවගේ, සිවිල් සමාජ ක්‍රියාධරීන්ගේ, ප්‍රජා නායකයින්ගේ අදහස් වලට ඉඩකඩ ලැබෙන වැඩසටහනක් බවට සැබෑ හඬ වැඩසටහන් මාලාව පත්ව තිබෙනවා. පසුගිය වැඩසටහන් ශ්‍රවණය කිරීමෙන් ඔබ දැක්වූ ප්‍රතිචාර පිළිබඳව අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අදත් සැබෑ හඬ වැඩසටහන නිමාවේදී සැබෑ හඬ තුලින් ඔබව ජයග්‍රාහකයෙක් බවට පත් කරන දවසේ පැනය අප විමසන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ බවත් ඔබට සිහිපත් කරමින් අපි අද දවසේදී සැබෑ හඬ තුලින් ඔබ හමුවන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රජානායකයින්. විශේෂයෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ සමාජ ක්‍රියාධරීන්, මාධ්‍යවේදීන්, ප්‍රජානායකයින් බොහෝ දෙනෙක් සහභාගී වුණු වැඩසටහනක් තුල අපි අද දවසේ සැබෑ හඬ සමගින් එක්වන්නට කිහිප දෙනෙකුට ආරාධනා කළා. අපි මුලින්ම අද දවසේදී සැබෑ හඬ සමග සම්බන්ධ කරගන්නේ බන්දුසිරි ජයලත් රූපසිංහ මහත්මයා, විශ්‍රාමික විදුහල්පතිවරයෙක්, ඒ වගේම මාධ්‍යවේදියෙක් විදියටත් ඔබ සමාජයේ බොහෝ අත්දැකීම් ඇති කෙනෙක්. කැමති ඔබතුමාගේ මුලින්ම විමසන්නට, දැන් අපේ රටේ අපිට වර්තමානයේත් සමහරලාට මේ සමාජයේ ඒකාබද්ධතාවය පිළිබඳව, සහෝදරත්වය ගැන කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ආපස්සට හැරිලා බැලුවම අවස්ථා ගණනාවකදී අපේ රටේ තරුණ නැගිටීම්, ඒ වගේම ජනවර්ග අතර බෙදීම්, ජනවර්ග අතර ගැටලු, මේ වගේ දේවල් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඔබේත් අත්දැකීමේ හැටියට ඇයි අපිට එවන් අවස්ථාවන් වලට මුහුණ දෙන්නට සිදු වෙලා තිබෙන්නේ? ඇත්තටම මම ඒ වගේ ගැටලු සහගත අවස්ථාවලදී ඒවට මුහුණ දීපු කෙනෙක්. විශේෂයෙන් 88 89 කාලේදී තරුණ නැගිටීම තුල ඒකට දැඩිසේ ගැටලු වලට මුහුණ දෙමින් ඉදිරියට ගිහපු කෙනෙක් විදියට ඒ කාලේ මට මතකයි පැවති රජය තීරණය කරනවා මේ තරුණ නැගිටීමට හේතුව කුමක්ද කියලා විමසන කාරණය. එහිදී පත් කළ කොමිසමෙන් තීරණයක් එනවා මේකට හේතුව තමයි විරකියාව කියලා. ඒ නිසා ඔවුන් උත්සාහ කරනවා දේශපාලනික හිතවත්කම් මත නැතිව තරුණයන්ට රැකියාව අවස්ථා සම්පාදනය කරන්න. එහිදී මට මතකයි මා ගුවන්විදුලියේ ඉඳලා ගුරුවරයෙක් විදියට නැවත ශ්‍රේෂ්ඨයට එක්කහු වෙන්නෙම පැවති ගුරු විභාගයේ ප්‍රතිඵලයක් විදියට. ඒ තරුණ නැගිටීම හරහා ඔවුන් සොයපු විසඳුම විදිහට මට අවස්ථාවක් ලැබෙනවා මගේ රැකියා අවස්ථාව වෙනස් කරන්න. ඒ නිසා තමයි මම ගුරුවරයෙක් විදිහට නව වෘත්තිය නැවත ආරම්භ කරන්නේ තරුණ නැගිටීමේ ප්‍රතිඵලයක් විදිහටම. ඇත්තටම දැන් අපේ රටට විශාල ධනස්කන්ධයක් වැය කරන්න සිදු වෙලා තිබෙනවා මේ ජනවර්ග අතර ඒකාත්මික භාවය ඇති කරන්න, සමාජයේ සංහිඳියාව ගොඩනගන්න. දැන් ඊට බලපෑ ප්‍රධාන කරුණු අතර ඔබ සඳහන් කළා මේ ජනවර්ග අතර ඇයි අපිට එක එක විරසකයන් ඇති වෙලා තිබෙන්නේ? එහිදී අර හඳුනා ගැනීම සහ තේරුම් ගැනීමේ පවතින ගැටලු තමයි මම හිතන්නේ. සාමාන්‍යයෙන් හැම ජන කොටසක්ම සමාජයක ඉන්නවනම් විචිත්‍රයි, විවිධත්වයක් තියෙනවා. විවිධත්වය තුලින් තමයි අපිට ඇත්තටම නිර්මාණාත්මක බව, ඒ වගේ දේවල් ඉස්මතු වෙන්නේ. එක් ජාතියක් පමණක් හිටියොත් මම හිතන්නේ සමාජයේ ලස්සන නැහැ කියලා. බොහොම ස්තුතියි ඔබේ අදහසට. අපි නිලංචනා රුවසරණේ ඔබත් සම්බන්ධ කරගන්න. ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්, වර්තමාන ලෝකය ගැන ඔබ ටිකක් වෙනස් විදිහට බලන කෙනෙක්. දැන් ඇත්තටම අපේ ලෝකය දැන් මේ වෙලාවෙත් මේ යුද්ධයක් ඇති වෙලා තිබෙන අවස්ථාවක්. ලෝක මට්ටමින් ගත්තම අපිත් බොහෝ අවස්ථාවල යුද්ධයන් වලට පැටලිච්ච රටක්. ඉතින් මෙන්න මේ තත්ත්වයන් ඇතිවන්නේ ඇයි ඔබ කල්පනා කරන විදියට? මං හිතන දෙයක් තමයි තව පුද්ගලයෙක් තව පුද්ගලයන්ගේ අදහස් වලට ගරු නොකිරීම, ඊට පස්සේ තව පුද්ගලයෙක් මතවාද අන්නේ ඒ හේතු හින්දම තමයි මේ ගොඩක් යුද්ධ ගැටුම් ආදිය මේ වෙනකොටත් ලෝකෙ ඇති වෙන්නේ.
පුද්ගලයන්ගේ අදහස් මතවාද ගැටුම් ඒවා හින්දා තමයි අද නොකොට ලංකාවේ ගත්තත් ලංකාවේ සමාජ ගොඩක් පිරිහිලා තියෙනවා. අපිට පුළුවන් නම් තව පුද්ගලයෙක්ව තේරුම් ගන්න, අපිට පුළුවන් නම් තව පුද්ගලයෙකුට ගරු කරන්න, ඒ ආදර්ශමත් දේවල් ගොඩනගා ගන්න මම හිතනවා මීට වඩා ලස්සනට ලෝකය අපේ රට හදාගන්න පුළුවන් කියලා. තුසන්ත නානායක්කාර මහත්මයා සමාජ ක්‍රියාකාරියෙක් විදිහට විශේෂයෙන්ම ඔබ සමාජය තුළ සුවිසාලු කටයුතු රාශියකට සම්බන්ධ වෙන කෙනෙක්, සමාජයටත් නායකත්වය දෙමින් අපේ රටේ ඔය ආසන්න කාලය තුළ ඇතිවෙච්ච විවිධ විරසකයන් වලදී ටිකක් දකුණේ කියන කාරණේ කියවුණා. සමහරලාට දකුණ කිව්වේ මේ ගාල්ල හෝ දකුණු පළාත විතරක් නෙමෙයි, උතුරු කරේ වෙන් කරගත්තම දකුණටත් අපි කිව්වා. දැන් ඒ වගේ සමාජ වටපිටාවන් නිර්මාණය වෙන්නේ ඇයි රටක? බොහොම ස්තුතියි මේ අප මහත්තයා. අත්‍තරම මම දකිනවා මේ අවස්ථාවේ මේ මූලික වශයෙන්ම මේ කාරණා සිද්ධ වෙන්නේ පාසල් පද්ධතිය තුල විය යුතු දේවල් සිදුවී නැති දෝ කියන එක මට ගැටලුවක් තියෙනවා. එහෙමනම් එතෙන්දී ප්‍රධාන වශයෙන්ම පාසල් පද්ධතිය තුල විය යුතුයි ළමයාගේ විනය, ඒ වගේම ඉවසීම, ඒ වගේ සංවේදී බව. මම මේ කාරණා තුනම මම උකහා ගත්තේ මගේ සිංහාධිපතිතුමා සිංහ ජගත් වීරසිංහ මැතිතුමා පාසල් පද්ධතිය තුල ගෙන යනවා නොආ යුතු තැන කියලා ප්‍රෝග්‍රෑම් එකක්. ඒක පාසල් 400 ගානක වගේ මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. ඇත්තටම ඒකේ ප්‍රධාන වශයෙන් උගන්වන්නේ නොආ යුතු තැන කියන්නේ බන්ධනාගාරගත වෙන්න එපා, යා යුතු තැනක් නෙවෙයි කියන එක තමයි මූලික වශයෙන් ඒ හඳුන්වා දෙන්නේ. එතුමා කියනවා පාසල් පද්ධතිය තුලම සිදුවිය යුතුයි විනය, අංකයකට විය යුතුයි. ඊළඟට ඉවසීම. ඉවසීම නැත්නම් විනය නැත්නම් ඉවසීම නැත්නම් ඊළඟට ගත්තොත් සංවේදී බව. ওই තුනට යම් කාරණයක් වුණා කියලා අපි හිතමු යම් මිනිමරුමක් වගේ දෙයක් සිදු වුණා කියලා. ඒ වෙලා තියෙන්නේ එයා මූලික වශයෙන් පාසල් පද්ධතියේ විනය ගැන විනයක් එයාට ඇඟට ලැබෙන්නේ නැහැ. දෙවෙනි කාරණාව තමයි ඉවසීම. ඒ වගේ කාරණාවකට ගැටුමකට යනවා නම් ඒ ගැටුමට නොයන්න ඔහු ඉවසීම තියෙන්න ඕන. සංවේදී බව තියෙන්න ඕන. ඒ සංවේදී බව ඇති කරන්නම් ඔහු යම් සංස්කෘතිය පැත්තෙන් එහෙම නැත්නම් මොනවා හරි පරිබාහිර විෂය පරිබාහිරව කටයුතු කරන්න ඉගෙනගෙන තියෙන්න ඕන. මෙන්න මේ කාරණා ටික ගැඹුණොත් මේ පාසල් පද්ධතිය තුළින්ම නිවැරදි පුජ්‍යලයේ බිහි කරන්න අපිට හැකියාව ලැබෙනවා. බොහොම ස්තුතියි තුසන්ත නානායක්කාර මහත්මයා. ඔබ දැක්වූ අදහස් වලට අපි බොහෝ සෙක් ගරු කරනවා. රුවන් රත්නායක මහත්මයා අපි සම්බන්ධ කරගන්නවා සියහඬ රේඩියෝහි සභාපතිතුමා, ඒ වගේම මාධ්‍යවේදියෙක් විදිහට ඔබ කටයුතු කරනවා. ඔබට ජාත්‍යන්තර වශයෙන් උත් ලෝකේ දියුණු රාජ්‍යයන් පිළිබඳව ලොකු අවබෝධයක් තිබෙනවා. ඇත්තටම ඔබට ඒ තියෙන අත්දැකීම් ඇතුලේ මොනවද ඒ සමාජය තුල අපිට ගන්න තියෙන දේවල් රටක් විදියට? ඇත්තටම අප මහත්තයා මම පුද්ගලයෙක් හැටියට විදේශගත වෙලා හිටිය අවසර ගණනාවක්, අවුරුදු 12කට ආසන්න කාලයක්. ඒ කාලය තුලත් මම දැක්කේ අපි එදා ඉඳන් අහලා තිබ්බේ අපි දියුණු වෙමින් පවතින රටක් කියන සංකල්පය විතරයි. නමුත් ඒකේ වෙනසක් දැක්කේ නෑ අපි පුංචි කාලේ ඉඳන් මේ දක්වාම. ඉතින් ඒ නිසාම මට හිතුණා මේ සම්බන්ධයෙන් අනිත් රටවල් එක්ක ඇත්තටම අධ්‍යයනය කළ යුතුයි කියලා. මම රටවල් ගණනාවක් අධ්‍යයනය කරලා මම හැම වෙලාවෙම දැකපු එක දෙයක් තමයි දේශපාලනික වශයෙන් තමයි අපේ රට හැම වෙලාවෙම කඩාවැටීමට ලක් වුනේ. ඒ නිසාම The Dark Side of Politics කියලා මම ග්‍රන්ථයක් නිර්මාණය කරලා ජනගත කරා මේ සමාජය තුළ. මොකද මේ ඇයි අපේ රටට මේ වගේ දේශපාලන බලපෑම් හරහා රට දවසින් දවස අගාධයට යන්නේ කියන කාරණාව. එහිදී මම ගොඩක් දුරට අනිත් රටවල් එක්ක සංසන්දනය කරා. පිලිපීනය, ඉන්දුනීසියාව වගේ රටවල් ගත්තහම මම හැම වෙලාවෙම දැක්ක දෙයක් තමයි අපේ රට ගොඩක් ඉහළින් ඉන්න රටක්. රටක් හැටියට අපි ගොඩක් ඉහළින් ඉන්නවා. මොකද පිලිපීනි ගත්තත් සාමාන්‍ය සෙමෙස්ටර් එක ජීවත් වෙන මට්ටමට මිනිස්සු ගොඩක් දිලිඳුභාවයට පත් වෙලා ඉන්න රටවල් එක්ක සංසන්දනය කරපුවම අපි ගොඩක් ඉහළින්ම ඉන්න රටක්. ඉතින් මේ රට නගා සිටවන්න නම් දේශපාලනික වශයෙන් සහ අධ්‍යාපනික වශයෙන් අපි යම් ඒකාකාරී තත්වයක් ගොඩ නැගිය යුතුයි. ඉතින් ඒකට අනිවාර්යයෙන්ම පාසල් අධ්‍යාපනයේ ඉඳන්ම බොහෝ වෙනස් විය යුතු තැන් අපි දකිනවා. ඉතින් ඒවා තමයි හැම වෙලාවෙම අපි පොතපත නිර්මාණය කරලා පවා යෝජනා කරන්නේ මේ රටට. රුවන් රත්නායක මහත්මයා බොහොම ස්තුතියි. අපි ඒක කරගන්න නවාංචනා තත්සරණේ. ඔබත් බොහොම තරුණ කෙනෙක්, මේ රට පිළිබඳව බොහෝ බලාපොරොත්තු ඇති කෙනෙක්. දැන් අපේ රටේ මේ සාමය සහෝදරත්වයේ බිඳ වැටුණු තැන්, සැක සංකා මතුවෙච්ච තැන් පිළිබඳව ඔබේ වැඩිහිටියන් ජේස්ටීන් සඳහන් කරා. ඇත්තටම ඔබේ බලාපොරොත්තු මොකක්ද? මේ රට මොන වගේ තැනක් බවට පත් වෙන්නට ඕනි කියන අදහසද ඔබට තිබෙන්නේ තරුණියක් විදියට?
ඇත්තටම කිව්වොත් මං කැමති අපේ රටත් අනිත් රටවල් වල වගේම මං දැකලා තියෙනවා මොකද මමත් විදේශගතව හිටිය තරුණියක් ඇත්තටම පොඩි කාලේ ඉඳලා මං ඒ රටවල් වල දැක්ක දෙයක් තමයි ඇත්තටම කිව්වොත් පිලිපීන වගේ රටවල් වල ඒ රටවල් වල මිනිස්සු එකිනෙකාට ගරු කරනවා එකිනෙකාට ඒ කියන්නේ ලැබ්දී ඒත් අපේ ලංකාවේ කෙනෙක් ඇත්තටම කිව්වොත් ලංකාවේ කෙනෙක් දැක්කහම අහක බලාගෙන යනවා. ඒ වගේ තියෙනවා. දැන් මං හිතන්නේ අපේ රටේ යන්නේ දේවල් වෙනස් වෙන්න ඕන කියන එක. නැත්තම් අපිට රටක් විදියට කවදාවත් ඒ කියන්නේ එකට ඉන්න බෑ. ඒ කියන්නේ අනිත් මිනිස්සුන්ට ඉරිසියා කරනවා, අනිත් මිනිස්සුන්ට වෛර කරනවා. මං කියන්නේ අපේ රටක් හැටියට තරුණයක් විදියට දැක්කහම ඒ කියන්නේ පොඩි ළමයෙක් ඉඳන් අපි ගෙවල් වලින් ඒ දේවල් උගන්වන්න ඕන කියලා තමයි මං නම් හිතන්නේ. බොහොම ස්තුතියි ඔබේ අත්දැකීම් සඳහන් කළාට. අපි මුල්ලිත් පෙරපාසල් ජාලයේ අධ්‍යක්ෂකතුමා වසන්ත ජයසේකර මහත්මයා සම්බන්ධ කරගන්නවා. දැන් මේ ගොඩක් තැන්වලදී කියවන පුංචි සංදියේ ඉඳලම මේ යහපත් පුරුදු එකිනෙකාට ගරු කරන පුරුදු ඇති කරන්නට ඕනේ කියලා. අපි විශ්වාස කරනවා ඔබට ඒ පෙරපාසල් ජාලයක සභාපතිවරයෙක් විදියට අධ්‍යක්ෂකවරයෙක් විදියට සුවිශාල වගකීමක් පැවරිලා තියෙනවා කියලා. ඇත්තටම ඔබේ ඒ පෙරපාසල් ජාලය තුල කොහොමද මේ කියන අත්දැකීම් දරුවන්ට බෙදා දෙන්න කටයුතු කරන්නේ? පුංචි දරුවෝ එන්නේ ජාතීන් පිළිබඳ දැනුමක් ඇතුව නෙමෙයි කිරි කැටි දරුවෝ. ඔවුන්ට මේ මොලේට අපි දේවල් ඇතුල් කරන මේ ජාතින් විවිධ මාතෘකා යටතේ ඒ පුංචි දරුවන් වෙනස් කිරීම අපිට පුළුවන්. අහුම්කන් දෙන්නේ බිහි කරන්න පුළුවන් නම් මේ ප්‍රශ්න ගොඩාක් දුරට සාර්ථක කරගන්න පුළුවන්. අපිට ගොඩාක් දුරට පුළුවන් අපිට කැපවීමක් රට වෙනුවෙන් කැපවීමක් ජාතින් අතර අසමගිය ඇති වෙලා තියෙන්නේ අර ලේවලට හිඳා බැසීම අපිට අහුම්කන් දෙන්නේ නැතිකම අපිට ගොඩාක් දුරට අපිට ඇහෙන්නේ අමානුෂ්‍ය දේවල් දරුවන්ට හොඳ දේවල් ඇහෙන්නේ අපිට ගුවන් විදුලියේ ඉස්සර අපි ඇහුවේ හරි ලස්සන සින්දු ටිකක් ඇහුවා. අද ඒ සින්දු ඇහෙන්නේ නැහැ අපිට. ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා නිර්මාණශීලී දරු පිරිසක් බිහි කරන ගමන් රටට බැදදායක පිරිසක් ආගම් කෙරෙහි ලැබියාවක් ඇති සියලු ආගම් කෙරෙහි ලැබියාවක් ඇති දරු පිරිසක් ඇති කරන ගමන් අපිට පුළුවන් මේ රට යහමකට ගෙනියන්න. අපිට ලොකු වගකීමක් තියෙනවා මේ පිළිබඳව. මම හිතන්නේ අනිත් ව්‍යාපාර වගේ නෙවෙයි මේ ව්‍යාපාර ලොකු වගකීමක් තියෙනවා රටට ආදරය කරන දරු පිරිසක් ඇති කරගන්න. අපි අද දවසේ මේ වැඩසටහන ගාල්ලේ සමාජ ක්‍රියාධරීන් සමග ඔබ වෙත ගෙනෙන වෙලාවේ තවත් පිරිසක් අප සමගින් සම්බන්ධ වෙනවා. අපි කැමති ඔවුන්ටත් අවස්ථාවක් ලබා දෙන්න තමන්ගේ අදහස පළ කරන්න. අපිට කියන්න ඔබේ නම ඔබේ ප්‍රදේශය කොහෙද කියලා. මම දීපිකා මෙන්ඩිස්. මේ අවස්ථාවේ මට මගේ මේක තමයි මගේ අදහස තමයි ඇත්ත පොඩි කාලේ ඉඳලම තමයි හදන්න ඕන ගුණධර්ම හරි పూర్ව ළමාවියේ ඉඳලම බඩේ ඉන්න කාලේ ඉඳලම හදන්න ඕන මේ විනයගරුක භාවයක්. ඉස්සෙල්ලා ගුරුවරුන්ට යන්න කලින් පවුලෙන් තමයි යහපත් අයහපත් සියලුම දේ ළමයාට ඉස්සෙල්ලා දැනෙන්නේ. එනේ පවුලේ ඉඳලම පෙරපාසල පාසල තරුණ මැදි යනකම්ම අර වැඩසටහනේ සහෝදරයෝ කිව්වා වගේ ඇහුම්කන් දීම නිහතමානීත්වය තමයි ඉස්සරහින්ම තියන්න ඕන. ඉවසීමට වඩා නිහතමානීත්වයම තිබුණොත් යහපත් සමාජයක් යහපත් පුරවැසිය හදන්න පුළුවන් කියන හැමයි මගේ හැඟීම. බොහොම ස්තුතියි ඔබේ අදහස් වලටත්. අපි ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ආයතනය ඔබ වෙත ගෙනෙන සැබෑ හඬ සමගින් රැඳී සිටින්නේ. අද දවසේදී ඔබ වෙත සැබෑ හඬ ගෙනෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ සමාජ ක්‍රියාධරීන්, ප්‍රජානායකයින්, මාධ්‍යවේදීන්, ඒ වගේම සහෘද හිතවතුන් සමගින් ඔවුන්ගේ අදහස් වලටයි අපි අද සැබෑ හඬ තුල අවස්ථාව ලබා දී තිබෙන්නේ. අපි කෙටි විරාමයක් ලබා ගන්නයි සූදානම්. මේ අනතුරු යලිත් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රජානායකින්ගේ අදහස් සමගින් සැබෑ හඬ සමග එක් වෙනවා. වඩා යහපත් සමාජයක් ගොඩනැගිය හැක්කේ අප එකිනෙකා අතර පවතින සුහදතාවය සහ එකමුතුකම වඩාත් ශක්තිමත් කර ගැනීමෙන් පමණයි. ඒ සඳහා ක්‍රියා කිරීමට ඔබට පුරවැසි වගකීමක් පැවරී ඇත. එම වගකීම නිසි අයුරින් ඉටු කරමින් වඩාත් ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනගන්න අපි සැබෑ හඬක් වෙමු. සැබෑ හඬ මනුෂ්‍යත්වයේ අගයන සමාජයක් උදෙසා. ඔබ මේ සවන් දෙන්නේ මනුෂ්‍යත්වයේ අගයන සමාජයක් උදෙසා ඔබේ අදහස් වලට වටිනාකමක් ලබා දෙන සැබෑ හඬ වැඩසටහනයි. මනුෂ්‍යත්වයේ අගයන සමාජයක් උදෙසා ඔබේ අදහස් වලට වටිනාකමක් සැබෑ හඬ. විරාමයෙන් අනතුරු අපි යලිත් එක්වන්නේ සැබෑ හඬ සමගින්. අද දවසේදී ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රජානායකින් සමගයි අපි සැබෑ හඬ වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ.
අපි විරාමයෙන් අනතුරුව බන්දුසිරි ජයලත් රූපසිංහ මහත්මයා විශ්‍රාමික විද්‍යාල්පතිවරයෙක් ඔබතුමා සම්බන්ධ කරගන්නට කැමතියි. විශේෂයෙන්ම ඔබට තිබෙනවා මේ පාසල් දරුවන් විවිධ ක්‍රියාකාරකම් සමග එක්කරගත් අත්දැකීම් විශේෂයෙන්ම අනෙක් ජන වර්ගවල ඉන්න සහෝදර සහෝදරියන් හඳුනා ගන්න ලබා දුන්නු අවස්ථා පිළිබඳ අත්දැකීම් තිබෙනවා. අපි කැමති ඔබේ අත්දැකීම් මේ වෙලාවේ සැබෑහඬ සවන් දෙන හිතවතුන් සමග බෙදා ගන්නවා නම්. අපේ කලින් මහත්මයෙක් ප්‍රකාශ කළා අර දරුවා කිසිම විදිහකට සමාජයේ තියෙන අර හොඳ නැති ගතිගුණ දරන්නේ නැහැ කියලා. ඒව ලැබෙන්නෙම දෙමව්පියන් හරහා. ඒතර පාසලට එන දරුවාටත් අපිට පුළුවන් මෙන්න මේ දේවල් නැවත ඇති කරන්නට. මම කරපු එක ව්‍යාපෘතියක් තමයි දරුවා පාසලට ඇතුළත් කර ගැනීමේදීම උන්ට යෝජනා කරනවා විවිධ ක්‍රියාකාරකම් ටිකක්. එයින් එකක් තමයි දරුවාට තවත් පැන්සලක් දීලා එවන්න පාසලට. එතෙන්දිම මම උත්සාහ කරන්නෙම පරිත්‍යාගය කියන සංකල්පය දරුවාගේ හිත ඇතුළට යවන්න. මම හිතන්නේ එතනින් දරුවා අපිට මුලින්ම ආරම්භයක් ගන්න පුළුවන් සමාජයේ යහපත් පුරවැසියෙකු නිර්මාණය කිරීම සඳහා. ඒකම අපිට මතකයි ඔබ මේ වැඩසටහනට පෙර ආතුව සඳහන් කළා දරුවන් අතර අත්දැකීම් හුවමාරු වැඩසටහන් වලට සම්බන්ධ කර ගැනීම පිළිබඳව ඒ ගැනත් වචනයක්. ඔව් මට අත්දැකීමක් තියෙන ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ මම සම්පත්දායකයෙක් විදිහට කටයුතු කරා. එහිදී විවිධ ජාතීන්ට අයත් දරුවන් ගුරුවරුන් සහ ඒ වගේ පිරිස් 300ක් පමණ එකතු කළා. එක ස්ථානයක දින 5ක වැඩසටහන් කිසිම විදිහකින් මෙතන කළු ලෑලි වල හෝ දේශන හෝ එහෙම දේවල් සිදු වෙන්නේ නැහැ. උන්ට ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් තමයි සංහිඳියාව කියන කාරණේ ඔවුන්ගේ මනස තුළට යවන්නේ. මම හිතන්නේ මේ වැඩසටහන කාලයක් තිස්සේ ක්‍රියාත්මක වුණා. පසු කාලෙකදී නතර වෙලා තියෙනවා. මම හිතන්නේ එවැනි වැඩසටහන් තුළින් දරුවන් සාමය හා සංහිඳියාවට සංවේදී කරන වැඩසටහන් තුළින් තමයි සමාජයක් ගොඩනගන්න පුළුවන් කියලා හිතන්නේ. බොහොම ස්තුතියි. අපි එක්කර ගන්නවා නිලංචනා රුවසරණි. ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. ඔබට විවිධ භාෂාවන් කතා කරන විශේෂයෙන්ම අපේ රටේ දෙමළ භාෂාව කතා කරන සහෝදර සහෝදරියන් මුණ ගැහිලා ඇති. ඔවුන් සමග අත්දැකීම් බෙදාගෙන ඇති. එහෙම නැත්නම් ඔවුන් ඉන්න විශ්වවිද්‍යාල සමග විවිධ අත්දැකීම් ඇති. අපි කැමති දැන් ඔවුන් සම්බන්ධ ඔබට තිබෙන අවබෝධය එහෙම නැත්නම් අත්දැකීම බෙදා හදා ගන්න. ඔව් ඇත්තටම මම හිතනවා මට අත්දැකීම ගොඩක් තියෙනවා. මොකද මම මගේ විශ්වවිද්‍යාල වැඩ කටයුතු වලදී මට එක එක වර්ගයේ යහළුයන් අසුරු කරන්න ලැබෙනවා. මුස්ලිම්, සිංහල, ක්‍රිස්තියානි. ඉතින් හැමෝම ඇත්තටම දැන් සමාජයේ ගොඩක් මත තියෙනවා. මුස්ලිම් කට්ටිය මෙහෙමයි, ක්‍රිස්තියානි කට්ටිය මෙහෙම නැහැ. ඇත්තටම එයාලත් අපි වගේම අනුන්ට ගරු කරන, අපි වගේම ලස්සන ආකල්ප හිතේ තියෙන කොට්ටාසයක්. ගොඩක් වෙලාවට මේ අපිම හදාගත්ත මතයන් තමයි ඔවුන් වෙනුවෙන් මේ සමාජයේ තියෙන්නේ. හරියට අසුරු කරලා බැලුවොතින් ඇත්තටම ඔවුනුත් අපි වගේම සුන්දර හිත් තියෙන හරිය ලස්සන මිනිස්සු. ඉතින් අර අපි ඔක්කොම එකට ඒ වගේ හිතලා වැඩ කරොත් මං හිතනවා ලංකාවට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා. බොහොමස්තුතියි. ඔබේ ප්‍රාර්ථනාව ඉටු වෙන්න කියලාත් අපි යෝජනා කරනවා. අද සැබෑහඬ වැඩසටහන තුලින් අපි අද දවසේ සැබෑහඬ තුලින් ඔබ හමුවන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රජා නායකයින් සමග. තුසාන්ත නානායක්කාර මහත්මයා පුංචි දරුවන්ගේ ඉඳන්ම මේ සහෝදරත්වය, සංහිඳියාව, සාමකාමී බව ඇති කරන්නට ඕනේ කියන කාරණේ සඳහන් කළා. ඒ පිළිබඳව කවුරුවත් තර්ක කරන එකක් නැහැ. හැබැයි මේ පුංචි ගැටලුකාරී තැන් හදාගන්නේ අපේ ඉන්න වැඩිහිටියෝ. වැඩිහිටියන් වෙනුවෙන් අපිට මේ අවස්ථාවේ මොනවද කරන්න පුළුවන් බොහොම සහෝදරත්වයෙන් පිරිච්ච රටක් නිර්මාණය කරන්න? විනය ගරුක ළමයි බිහි කරන්න පාසල් විෂය මාලාවට පරිබාහිරව ක්‍රීඩා අංශයන්ට ළමම් මුල් කාලේ ඉඳලා ළමා කාලේ ඉඳලා යොමු කරන්න ඕන. ඒ තුලදීම විනයත් සැකසෙනවා. ඒ වගේම සංවේදී බව ඇති වෙන්න නම් ඇත්තටම සංස්කෘතික වැඩසටහන්, ඒ වගේම සංගීතය, නැටුම් අන්න ඒ වගේ කලා අංශයටත් ළමයි පාසල් පද්ධතියේ ළමාවියේ ඉඳලම යොමු කරන්න ඕන. ඒ තුලදී තමයි ඇත්තටම මේ සමාජගත කරන්න පුළුවන් වෙන්නේ ළමයිව, ශිෂ්‍යයන්ව. ඉතින් එතනින් එහාට යනකොට උසස් අධ්‍යාපනය, විශ්වවිද්‍යාලය, ඊළඟට සමාජගත වෙනකොට ඊළඟට ඔවුන්ගේ විවාහයන්, ඊළඟට සමාජ ක්‍රියාකාරකයන් සියලු තැනටම මෙය උපයෝගී වෙනවා කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි. රුවන් රත්නායක මහත්මයා, දැන් ඔබ ඉතා වැදගත් වූ අදහසක් අපිට මුලින් අවධානයට යොමු කළා.
අපි කැමති ඔබෙන් අහන්නට විශේෂයෙන්ම ඔබ දැන් වෙනත් රටවල් වල කටයුතු කළා වගේම බොහෝ කාලයක් ලංකාවෙත් මේ ගාල්ල ප්‍රදේශයේ කටයුතු කරනවා. දැන් ඔබ සම්බන්ධ වෙච්ච කුමන හෝ අවස්ථාවක් තිබෙනවද ඔය කියන සංහිඳියාවන් ගොඩනැගීම සඳහා සැමට සාධාරණත්වයේ සැමගේ අදහස් වලට ඉඩකඩ ලබා දෙන්නට සිදුණු අවස්ථාවන් පිළිබඳව අත්දැකීම් ඔබට තිබෙනවද? ඔව් ඇත්තට මේකට මට අප මහත්තයා උදාහරණයක් එක්කම කතා කරන්න පුළුවන් මේ අවස්ථාවේදී. ඒකට ගමු අපි මේ මෑතක තිබ්බ අපේ නිදහස් උත්සවය බද්දේගම්පුරවරයේ නිදහස් උත්සවයක් සංවිධානය කරා මේ ස්වර්ණ රශ්මි කලායතනයේ සහ ප්‍රාදේශ සභා පළාත් සභා මේ හැමෝම එකතු වෙලා. ඒ වෙලාවේදී අපි මේ සංහිඳියාව කියන මාතෘකාව යටතේ කතා කරන නිසා මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් ඉස්මතු කළ යුතුයි කියලා හිතුණා. ඒ වෙලාවේ මේ අපි මේ නිදහස් උත්සවයක් සංවිධානය කරනකොට අපි හිතන දෙයක් තමයි මෙතනට මොකක්වත් ප්‍රශ්නයක් ඇති නොවන අයුරින් ඒක සංවිධානය කරන්නට නිසා ඒකට අත්‍යවශ්‍ය කරන කරුණු ටික අපි විමසා බැලිය යුතුයි. ඒ නිදහස් උත්සවයක් කියන්නේත් මේ සාමූහිකත්වයේ සහජීවනය මේ කියන අපි කතා කරන සංහිඳියාව අන්තර්ගත උත්සවයක් නිසා. නමුත් එතනදී මේ ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේ කෙනෙක් එකපාරම ප්‍රශ්නයක් මතු කළා. අනිවාර්යයෙන්ම මෙතන පන්සිල් දීම සිදු කළ යුතුයි කියලා. ඒ වෙලාවේ අපිට වෙන විකල්පයක් තිබ්බේ නැහැ. අපි ඒකට අවස්ථාව දුන්නා. හැබැයි මේ සහජීවනයේ කියන එකට සහමුලින්ම බලපාන කාරණාවක් එතන. අනිත් ආගමික නායකයෝ හැමෝම මුස්ලිම් බර්ග කියන ඔය ක්‍රිස්තියානි ඔය හැම නායකයෙක්ම අපි මේ නිදහස් උත්සවය නියෝජනය කරන්න ඒ ස්ථානයට ගෙනල්ලා තිබුණේ. ඒ නිසා අපි අර හාමුදුරන්ට දුන්නා වගේම අනිත් නායකයින්ටත් ඒ සම අයිතිය තමන්ගේ ආගමික වතාවත් කරන්නට ඒ අවස්ථාව ලබා දුන්නා. ඒ නිසා එතනදී මේ සාමූහිකත්වය කියන පණිවිඩය මේ රටටම ලැබුණා කියලා මම හිතනවා. එදා මේ නිදහස් උත්සවයෙන් බද්දේගම්පුරවරයේ පවත්වපු මේ නිදහස් උත්සවයෙන්. බොහොම ස්තුතියි. ඔබේ අත්දැකීම සඳහන් කළාට බොහොමත්ම ස්තුතියි. අපි නවංචන තත්සරණගෙන් විමසන්නට කැමතිද? ඔබත් සමාජ මාධ්‍ය ඇසුරු කරනවා ඇති, එහි සමාජිකයන් සමග ගනුදෙනු කරනවා ඇති. දැන් මේ සමාජයේ බොහෝ දේවල් වලදී ප්‍රශ්න ගැටලු ඇති කරද්දී සමාජ මාධ්‍යයට දොස් නැගනවා. තරුණ තරුණියන් එහි පළ කරන පෝස්ටුවක් ෂෙයා කරන එක හරි පෝස්ටුවක් පළ කිරීම පිළිබඳවත් කතා කරනවා. අන්න එතෙන්දී කොහොමද අපි අපේ තරුණ තරුණියන්ට ඔබේම යාළු මිත්‍රයන්ට යම් පණිවිඩයක් දෙනවා නම් මේ සමාජ මාධ්‍ය සමාජයේ යහපත වෙනුවෙන් අපිට කොහොමද පාවිච්චි කරන්න පුළුවන්? ඇත්ත වශයෙන්ම කිව්වොත් ඇත්තට මාත් ඉන්නවා සමාජ මාධ්‍යවල. මම ගොඩක්ම දැකලා තියෙන දෙයක් තමයි සමාජ මාධ්‍යවල. ඒ කියන්නේ ගොඩක් දක්ෂතා තියෙන තරුණ තරුණියෝ ඉන්නවා. ඒගොල්ලෝ ලස්සන දේවල් කරලා දානවා. ඒ වුණාට එයාලා ඒව මිනිස්සු බලන්නේ නැහැ. තව පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ නිකන් අනවශ්‍ය දේවල් මේව කරනවා. ඒව ගොඩාක් මිනිස්සු බලනවා. මන් හිතන විදියට අන්න එතන තමයි ගොඩක්ම හැදෙන්න ඕන. මොකද හොඳ දේවල් මිනිස්සු බලන්නේ නැහැ. ගොඩක්ම නරක දේවල් තමයි බලන්නේ. මම දැකලා තියෙනවා. ගොඩාක් දක්ෂ ළමයි ඉන්නවා. ඒ කියන්නේ දක්ෂතා තියෙන ඒගොල්ලන්ට ඒව එළියට දාගන්න විදියක් නැතුව ඒ වගේ කට්ටියන්ට මං කියන්නේ අපේ රටේ ගොඩක් තැනක් එන්න ඕන. ඒවත් හැදෙන්න ඕන. ඉතින් ගෙවල් වලින්ම තමයි මට හිතන විදියට නම් ගොඩක්ම දෙමාපියනුත් ඒවට බලපානවා. තමන්ගේ ළමයට මේ දේවල් හරි වැරද්ද මොකද්ද මේ සමාජ මාධ්‍ය භාවිතා කරන විදිය පවා කියලා දෙන්න ඕන මට හිතන විදියට. ඉතින් ගොඩක්ම මට නම් හිතෙන්නේ දක්ෂතා තියෙන ළමයින් ඒ වගේ දේවල් බලලා නරක දේවල් ඇත්තනම මේව කරන්නේ නැතුව දක්ෂතා තියෙන ළමයි ඒ වගේ ඉස්සරහට යන්න එහෙම මොකක් හරි වැඩපිළිවෙලක් තියෙනවා නම් ඇත්තටම මම කැමති තරුණියක් විදියට. බොහොම ස්තුතියි. අපි වසන්ත ජයසේකර මහත්මයා සම්බන්ධ කරගන්න මුල්ලිත් පෙරපාසල් ජාලයේ අධ්‍යක්ෂකතුමා. දැන් මේ දරුවන් පිළිබඳව අත්දැකීම් ඕනෑ තරම් ඔබතුමාට තිබෙනවා. අපි කැමති සමාජයට වඩා යහපත් හොඳ දරුවෙක් සමාජගත කරද්දී දෙමව්පියෝ තමන්ගේ ගෙදර පවුල ඇතුළ කොහොමද කළමනාකරණය කරගන්න ඕනේ යහපත් සිතුවිලි වලින්? ඔව් අද සාකච්ඡාවට සමබර පිරිසක් එකතු කිරීමෙන් බොහොම ස්තුතියි ඔබතුමාන්ට. ඒක මට ඉස්සෙල්ලා කියන්න අමතක වුණා. මොකද සමබර සාකච්ඡාවක් යනවා. ඒ වගේම මම හිතන්නේ අපිට මේ වගකීම බැහැර වෙන්න බෑ. පෙර පාසලක් හැටියට අපිට මේ ලොකු සමාජ වගකීමක් තියෙනවා. පෙර පාසලක දරුවෙක් පැය 3ක් වගේ කෙටි කාලයක් තමයි රැඳෙන්නේ. දෙමාපියන්ට තමයි ලොකු වගකීම තියෙන්නේ. දෙමාපියන්ට මේ සමාජ වටපිටාව දරුවන්ට හඳුනා දීම. මොවුන් තමට කාවද්දන්නේ තමාගේ ආගම ජාතිය ගැන විතරයි. සියලු ආගමක්ම සියලු ජාතියක්ම අනිත් ආගම ගැන දැනීම බොහොම අල්පයි.
අනිත් ජාතීන් ගැන බොහොම අල්පයක් තින්නේ. මේ දරුවා දකින්නේ තමා වටා තියෙන ඒ පිරිස විතරයි, ඒ දේ විතරයි දකින්නේ. දෙමාපියන්ට ලොකු වගකීමක් තියෙනවා අර සමාජ දැනුමත් ලබා දීමේදී අන් ආගමික අන් ජාතීන් පිළිබඳ වෛරය වපුරන්නේ නැතුව. මට මතකයි අපි පුංචි කාලේ ධනාත්මක සිතිවිලි කියලා ඇහුවා. මම දැන් ධනාත්මක සිතිවිලි වලට මොනව වෙලාද දන්නේ අද කාලේ. ඔබතුමන්ගේ මේ වැඩසටහන ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපිට වේදිකාවක් ලබා දීම ගැන. මොකද අපිට වේදිකාවක් නැහැ අපේ අදහස් එළියට දාන්න. අපිට පුංචි වටපිටාවක් තමයි අපිට තියෙන්නේ. ඉතින් ලොකු වටපිටාවක් ලබා දීමකට බොහොම ස්තුතියි. මම හිතන්නේ අපිට ලොකු වගකීමක් තියෙනවා පෙරපාසල් ජාලය තුනත් දෙමාපියෙක් හැටියටත් දරුවන්ට ගුණධර්ම ඉගැන්වීමට. මොකද දෙමාපියෝ ගොඩාක් එළවන්නේ අධ්‍යාපනය පැත්තේ. අධ්‍යාපනය කියන්නේ පොතේ දැනුම, සාක්ෂරතාවය ගැන විතරයි බලන්නේ. මම හිතන්නේ නම් ගොඩාක් දුරට දෙමාපියෝ මීට වැඩිය කාලවිචිත විය යුතුයි කියලා. බොහොම ස්තුතියි වසන්ත ජයසේකර මහත්මයා අප සමගින් අදහස් පළ කළේ. එතුමන්ගේ අදහසත් සමගින්ම අපි අද දවසේත් සැබෑහඬ නිමාවට පත් කරන්නට සූදානම් වන්නේ. ඔබ දන්නවා සැබෑහඬ නිමාවේදී ඔබව ජයග්‍රාහකයෙක් බවට පත් කරන දවසේ පැනේ අපි ඉදිරිපත් කරනවා. අද දවසේදී ගාල්ල දිස්ත්‍රික්කයේ අපේ ප්‍රජානායකයින් සමාජ ක්‍රියාධරීන් සමගයි සැබෑහඬ වැඩසටහන ඔබ වෙත ගෙනාවේ. අපි ඔබෙන් විමසන්නට කැමතියි. වඩා සාමකාමී යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා වැඩිහිටියන් විදියට අපට කළ හැකි කාර්යයන් 3ක් සඳහන් කරන්න. වඩා සාමකාමී සහෝදරත්වයෙන් පිරුණු සමාජයක් ගොඩනැගීම සඳහා වැඩිහිටියන් ලෙස අපට කළ හැකි කාර්යයන් 3ක් සඳහන් කරන්න. මේ ඔබේ අදහස් විදියටත් ඒ වගේම ඔබේ සිතුවිලි චිත්‍රයක් විදියටත් ගොඩනගමින් යොමු කරන්නට පුළුවන්කම තිබෙනවා මෙන්න මේ ලිපිණයට. නිෂ්පාදක සැබෑ හඬ තැපැල් පෙට්ටිය අංක 4 කඹුරුපිටිය මාතර. නිෂ්පාදක සැබෑ හඬ තැපැල් පෙට්ටිය අංක 4 කඹුරුපිටිය මාතර. සැබෑහඬ වැඩසටහනේ අද දවසේත් සැබෑහඬ සඳහා සම්පත්දායක මඟ පෙන්වීම ලබා දුන්නා ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ආයතනයේ සභාපති ඉන්ද්‍රජිත් ගමගේ මහත්මයා. සැබෑහඬ වැඩසටහනේ නිෂ්පාදන කළමනාකරණය කල්හාරි මනුෂිකා ජයසේන, නුවන් පුෂ්පකුමාර, දිල්නි ඉමල්ෂා මිහිරාබි සමගින් තරුෂී ප්‍රනාන්දු. සැබෑහඬ වෙනුවෙන් උපදේශකත්වය හා මඟ පෙන්වීම ප්‍රතිභා මීඩියා නෙට්වර්කයේ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ජයසේකර මහතා. සැබෑහඬ අද දවසේත් නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළ මම අජිත් වසන්තෑපා. ඔබට සුබ දවසක්. අපි දැනුවත් වෙමු. අන් අයත් දැනුවත් කරමු. සමාජ සහජීවනය වැඩි දියුණු කිරීම සඳහා පුරවැසි වගකීම නිසි ලෙස ඉටු කරමු. සැබෑහඬ වෘද්ධි සිවිල් සමාජ සංවිධාන ජාලයේ සහයෝගය ඇතිව ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ඉදිරිපත් කිරීමක්.